එක්තරා කැලෑ රොදක් අසබඩ පුංචි හා පවුලක් ජීවත් වුණා. හා අම්මයි හා තාත්තයි පුංචි පැටව් දෙන්නයි තමා මේ පවුලේ සමාජිකයෝ. එක හා පැටියෙක්ගේ නම සුද්දා. අනෙක් හා පැටියාගේ නම චුට්ටා. මේ දෙන්නා හරිම හුරු බූටි වගේම හරිම නුවණක්කාරයි. අයිබෝවන්. කවදත් ඔබට අලුත් නිර්මාණ ලේඛක ලේඛිකාවන් සමීප කරවන මින්සර පන්හිඳ වැඩසටහන සමගයි ඔබ මේ එකතු වෙන්නේ. ඉතින් අද අපි කතා කරන්න යන්නේ පුංචි දුවදරුවන්ගේ ලෝකේ වර්ණවත් කරන්න අලුතින් ලේඛන ක්ෂේත්‍රයට අවතීර්ණ වුණ ලේඛිකාවක් ගැන වගේම ඇගේ කුළුඳුල් නවකතාව. සුද්දයි චුට්ටයි. ඇය නමින් වෛද්‍ය කේ.සී. සංජීවනි පෙරේරා. අයිබෝවන් කියලා බොහොම ආදරෙන් ගෞරවයෙන් ඔබතුමිය පිළිගන්නවා. මින්සර පන්හිඳ වැඩසටහනට වගේම ලේඛන ක්ෂේත්‍රයටත් ඔබතුමිය බොහොම ආදරෙන් අපි පිළිගන්නවා. ඉතින් වෛද්‍යතුමියනි ඔබතුමිය ගැන බොහොම කෙටියෙන් විස්තරයක් කෙරුවොත්. මම වෛද්‍ය කේ.සී. සංජීවනි පෙරේරා. මම දැනට ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද ශික්ෂණ රෝහලේ ආයුර්වේද වෛද්‍යවරියක් විදියට කටයුතු කරනවා. ඒ අතරතුරේදී තමයි මම මේ ලේඛන ශාස්ත්‍රයටත් නිරත වෙන්නේ. ශාස්ත්‍රයෙන් මගේ ඇත්තටම පොඩි කාලේ ඉඳන් තිබෙන ආසාවක් මේක ලියන එක. ඉතින් මගේ අතීතයේත් එක්කම බැඳිච්ච දෙයක් තමයි ලිවීම. මම ඒක මගේ තාත්තගෙන් මගේ සහෝදරයන්ගෙන් ආපු ආభాෂයත් එක්ක මම ලිවීමට යොමු වුණා. නමුත් වෛද්‍ය ශාස්ත්‍රයට පැමිණීමත් එක්ක මට චුට්ටක් ඒක අතපසු වුණා. නමුත් දැනටත් මම නිවාඩුවක් ලැබුණ වෙලාවක මම මේකට යොමු වෙනවා. ඒ අතරතුරදී ලියවුණ පොතක් තමයි මේක. ඉතින් මේ වගේ ලේඛන ශාස්ත්‍රයකට එන්න මට ලැබිච්ච ආభాෂය ගැන මම පොඩ්ඩක් කියව යුතුමයි. මොකද මගේ අතීතයේදී මම ගත කළේ හරිම සුන්දර ළමාවියක්. ලස්සන පරිසරයක ජීවත් වුණේ රත්නපුරේ කියන ගමේ. කඳු මිටියාවත් වලින් වැහිච්ච ලස්සන පරිසරයක්. ගඟ ගලාගෙන යනවා, ගඟ ඔහේ ගලාගෙන යනවා. අපි සිරිපාද කන්ද අපි දිහා බලාගෙන ඉන්නවා නිතරම. ඒ ආශිර්වාදයත් එක්ක ලේඛන කලාව මගේ ඇඟටම ආව දෙයක්. ඒකට මට ගොඩක්ම ගුරුහරුකම් ලැබුණා මගේ තාත්තා. මගේ තාත්තා කිව්ව යුතුමයි මෙතනදී. අපේ තාත්තා බත් කනකොට පවා පොතක් කියවනවා. සහ ලියනවා. කවි ලියපු කවි සංකල්පනම් තාත්තගේ දැනටත් සංග්‍රහවල පළ වෙනවා. ඒ ආభాෂය මට ලැබුණා. ඒ වගේම මගේ අක්කා විශ්වවිද්‍යාලේ ගියා. එයා විශ්වවිද්‍යාලෙත් නම කියමු අපි තාත්තගේ නේද? නිමල් පෙරේරා. ආඩම්බරෙන් කියනවා මගේ තාත්තා සතියකට සැරේයි ගෙදර ඉන්නේ කොළඹ වැඩ කරේ. ඒ ආව සතියටත් අපි ඇත්තටම මේ දවස්වල සුන්දර ළමාවියක් කියන්නේ ඒ කාලේ අපිට ජංගම දුරකථන ටීවී කියන ඒවා වැඩි තිබුණේ නැහැ. ඇත්තටම විදුලිය තිබුණෙත් නැහැ අපිට. එතකොට තාත්තා සතියකට සැරයක් ගෙදර ඇවිල්ලා අපි හැමෝම එකතු කරගෙන සමිති දැම්මා. හවස් වරුවට සින්දු කියන්න යොමු කළා. සමිති සමාගම මේ විදියට කොහොමද කරන්න කියන එක කියා දුන්නා. එතකොට පොත් ලියන්න, කවි ලියන්න තාත්තගේ හුරුවම තමයි අපිට ආවේ. ඒකෙන් පන්නරේ ලැබපු අපේ අක්කා දැන් එයාත් ලේඛිකාවක් විදියට ගොඩක් ඉස්සරහින් ඉන්නවා මං වගේම. තාත්තා මතක් කර යුතුමයි. අම්මත් ඒකට සහයෝගය දුන්නා. ඒ වගේම මම ඉස්කෝලේ මතක් කරනවා. මගේ පාසල සුමනා බාලිකා විද්‍යාලය රත්නපුරේ. ඒකෙදි ලැබුණු ගුරුහරුකම් සහ මම ඒවැ තරඟවලට යොමු වුණා. ඒවැ යන ජයග්‍රහණ ලබා ගත්තා. දහම් පාසල මතක් කර යුතුයි. අපි දහම් පාසල් නොකඩවා ගියා. එහෙදිත් අපිට රචනා ලියන්න පද්‍ය ගායනාද පද්‍ය රචනා මේ හැම දෙයකටම අපිට ගුරුහරුකම් ලැබුණා අපේ හාමුදුරුවන්ගෙන්. ඒ ආభాෂයත් එක්ක ආපු ගමනක් තමයි මම මේ සාහිත්‍යයට අත්පොත් තබලා තියෙන්නේ. සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සහ ගම්පහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කළ ප්‍රාදේශීය සාහිත්‍ය තරඟාවලියේ විවෘතාංශයේ ළමා කතන්දර තරඟෙන් දෙවන ස්ථානය හිමි කරගත් ළමා කතන්දරය තමයි මේ සුද්දයි චුට්ටයි කියලා මින්සර ආයතනයෙන් දොරට වඩින්නේ. එහෙම නේද? ඉතින් අපි මේ සුද්දයි චුට්ටයි ගැන කතා කෙරුවොත්
ඔබතුමියගේ කුළුඳුල් කතන්දර පොත. ඔව්. ඉතින් කතන්දර කීපයක් ලිව්වට මේ මගේ ජයග්‍රහණයක් හම්බුනේ මේ කතාවට සහ මේ මුද්‍රණය වෙන්නේ මින්සර ආයතනයෙන් මේ පොත මුලින්ම. ඒකට මම බොහොමත් ස්තුතිවන්ත වෙනවා මින්සර ආයතනයට. සුද්දයි චුට්ටයි ගැන කතා කරොත් මේක මගේ දරුවෝ දෙන්න ගැන හිතලා ලියපු දෙයක්. දැන් දරුවෝ පොත් කියවනවා බොහොම අඩුයි. සහ ඒ දරුවන්ට ජංගම දුරකථනයි මේ ටීවී ආදියට යොමු වෙලා පොත් කියවනවා අඩුයි. එතකොට අද සමාජයේ තියෙන හරිම ඛේදවාචකයක්. ඛේදවාචකයක් ඉදිරි අනාගතයේ බොහොම බරපතල තත්ත්වයක තියෙන මට්ටමක් පේනී යනවා. දරුවන්ට පොත් හුරු කරන්න ඕනේ. වර්තමානයේ තියෙන ළමා කතන්දරත් මට පේන විදිහට ලොකු ආදර්ශයක් දෙන තරම් තත්ත්වයක නැහැ වගේ තේරුණා. මට තේරුණා. මම ඇත්තටම පොඩි පොත් දරුවන්ගේ පොත් කියවුවා. කියවනකොට මට තේරුණ දෙයක් ඒකෙන් ලොකු දෙයක් දරුවන්ට ලැබෙනවාද කියන ප්‍රශ්නේ මට තිබුණා. මම මෙතනදී උත්සාහ කරේ දරුවන් සත්තු දෙන්නෙක් මාර්ගයෙන් මම ඔතට කියන්නේ දරුවන්ටයි ආදර්ශය දෙන්න හදන්නේ අවවාදය. දරුවනි ඔයාලට කරදරයක් වුණොත් කොහොමද ඔයාලා ඒකෙන් ගොඩ යන්නේ? කොහොමද ඔයාලා තැනට සුදුසු නුවණ එහෙම නැත්නම් ස්ථානෝචිත ප්‍රඥාව යොදාගෙන එතනින් ගැලවෙන්නේ? වර්තමානයේ බොහොම මේ සමාජයේ දරුවන්ට වෙන කරදර බොහොම වැඩි. ඒ දරුවෝගේ නොදැනුවත්කම. එතකොට පොඩි කාලේ ඉඳන් පූර්ව ළමාවියේ ඉඳන් දරුවට අවවාදාත්මක දේවල් දකින්නකොට ඇසට හුරු වෙනකොට කනට ඇහෙනකොට දරුවෝ ඒවට යොමු වෙනවා. එතකොට එයාලා කල්පනා කරලා විසඳුම් ගන්න තීරණ ගන්න යොමු වෙනවා. අන්නේ ගැන හිතලා තමයි මම ගොඩක්ම හිතලා අවවාදයක් දෙන්න සුදුසු විදිහට තමයි මේ පොත නිර්මාණය කරේ. එතකොට ඒකෙදි වෙන්නේ හාපටව දෙන්නේ ගැන කියන්නේ හාපටව දෙන්න සෙල්ලම් කරමින් ඉන්න අතරදී දෙන්න අතරමං වෙලා දෙන්න එක්කෙනෙක් අතරමං වෙලා අනිත් එක්කෙනා හොයාගෙන යනවා. අතරමං වෙච්ච කෙනත් එයා කොහොමද එළියට එන්න මගක් හොයන්නේ සහ අර එළියේ ඉන්න කෙනා ඇතුළට ගියොත් නැවතෙන්නේ කොහොමද කියන එක දෙන්නාම ඔළුව තියාගෙන නුවණක්කාරකමක් කරන එකක් තමයි මෙතන කියන්නේ. මේක මම ඇත්තටම කියන්නේ දරුවන්ටයි. සත්තු දෙන්නෙක් මාර්ගයෙන් කියන්නේ දරුවනේ තැනට සුදුසු නුවණ භාවිතා කරන්න කියන එක. අවසානයේට මම දෙන්නේ සහ ඊළඟට මවුස් එලිහස ගැන කියන එක. ඔබ මවක් විදියට ඒ ඇසින් බලලා තමයි මේ පොත රචනා කරලා තියෙන්නේ. මේ ඔබේ කුළුඳුල් ළමා කතන්දර පොත. ඉතින් මේ ලේඛන ක්ෂේත්‍රයේ තව ඉදිරියට මොන වගේ බලාපොරොත්තුද ඔබතුමීට තියෙන්නේ? ඊළඟ තවත් මම පොතක් නිර්මාණය කරා. ගම්පහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සංවිධානය කළ කලාකෙතේ රන්නස්සොන් කියන සාහිත්‍ය කලා උත්සවයට මම ඒකත් ඉදිරිපත් කරා. ඒකෙදිත් මට පළවෙනි ස්ථානය හම්බ වුණා මගේ ළමා කතන්දරයට. ඒකත් මින්සර ආයතනයට මම ලබා දීලා තියෙනවා. ඊළඟ මුද්‍රණයේදී ඒක අවවාතටපත් වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ දිගින් දිගටම මේ දුවදරුවන්ගේ ලෝකය ගැන තමයි ඔබතුමිය කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මම දකිනදී මුලින්ම අපි යොමු වෙන්න ඕනි දරුවන් ගැන. දරුවන්ගේ මනසයි හදන්න ඕනි මුලින්ම. දරුවන්ගේ මනස නොහදන තැන සමාජයද ගොඩාක් ලෙඩ වෙනවා. දූෂණය වෙලා තියෙන සමාජයේ හරිම විනාශකාරී තත්වයක තියෙන්නේ. හදන්න ඕනි දරුවන්. ගෙදරදී ඉන්න දරුවන්ගේ මනස දානව හදන එක තමයි කරෙන්නේ. පොතකින් විය යුත්තේ ඒ දේ. දරුවා පොතට යොමු වෙනවා නම් මේ තරම් දුරක් යන්නේ නෑ. දහම් පාසලට යොමු වෙනවා නම් මම මගේ මුල් කාලේ මතක් කරේ එකයි. මම දහම් පාසල් නොකඩවා ගිය දරුවෙක්. ඒ වගේම පාසල් මම ලෙඩ වුණත් අතර නැවැත්වීම නැතුව ගිය ගමනක් තමයි දහම් පාසල සහ ඉස්කෝලේ. සහ ගුරුවරුන්ට අපි ගුරුවරු උපදෙස් පිළිපැද්දා, වැඩිහිටියන්ට ගරු කරා. ඒ දේවල් කරලා තමයි අපි අද මේ තත්වය තුළ ඉන්නේ. එතකොට අද සමාජයේටත් ඒ දරුවන්ටත් අපි හදනකොට පූර්ව ළමාවියේ නම් දරුවගේ මනස හදුවොත් හොඳ දරුවෙක් බිහි වෙනවා. ඒ නිසා ඒ බලාපොරොත්තුව ඇතුව ළමා පොතක් නිර්මාණය කිරීම තමයි මගේ අරමුණ උනේ. ඒක සාර්ථක වුණා කියලා මම විශ්වාස කරනවා. අනිවාර්යයෙන්ම. මින්සර ආයතනයෙන් අපි ළමා කතන්දර රාශියක් ඔබට හඳුන්වලා දුන්නා. ඉතින් ආරාධනා කරනවා පුංචි දුවදරුවන්ට මේ පොත් අරන් දෙන්න, දෙමාපියන්ට
මේ පොත් දරුවන්ට කියලා දෙන්න මේ කතන්දර කියලා දෙන්න. මොකද පුංචි දුවා දරුවන්ගේ පරිකල්පන හැකියාව මේ වගේ වටින අවවාදාත්මක කතන්දර තුලින් දියුණු කරන්න ඕනේ. එහෙම නේද වදිතවනි? ඉතින් බොහොම ස්තුතියි අද මේ වැඩසටහනට සම්බන්ධ වුණාට. ඒ වගේම අපි සුබ ප්‍රාර්ථනා කරනවා තව දුරටත් මේ පුංචි දුවා දරුවන්ගේ ලෝකේ වර්ණවත් කරන්න මේ වගේ ලස්සන නිර්මාණ බිහි කරන්න කියලා. අයබෝවන්. පුංචි දුවා දරුවන්ගේ ලෝකේ වර්ණවත් කරන ලස්සන කතන්දර පොතක් ගැනයි ඒ කතා බහ. ඉතින් මින්සර ආයතනයේ වෙතින් එලි දක්වන තවත් ලස්සන පොතක් සමග අලුත් දවසක නැවත හමු වනතුරු අයබෝවන්. පොත් පිරුණු ලෝකයක අතරමං වෙන්න ඔබත් කැමතිද? හොඳම දේ දරුවන්ට ලබා දෙන්න කැමති ඔබට අවශ්‍ය සියලුම පාසල් උපකරණ ප්‍රකාශකයින්ගේ කතුවරුන්ගේ පොත් පරිවර්තන දැන් එකම තැනකි. නිදහසේ අධ්‍යාපන කටයුතුවල නියැලෙන්න වගේම පොත්වලට ආදරය කරන ඔබ වෙනුවෙන් පොත් කියවීම සහ පොත් හුවමාරු ක්‍රමයක් දැන් මින්සර වෙතින්. ඉතින් මේ අලුත් අත්දැකීම විඳගන්න ඔබත් අදම මින්සර වෙතට පියනගන්න. අපගේ දිවයින පුරා ශාඛාවන් ගම්පහ, කඩවත, මීගමුව, කළුතර, කුලියාපිටිය සහ බොරලැස්ගමුවේදී දැන් ඔබ වෙනුවෙන් විවෘතයි.